චීන මහා ප්‍රාකාරයේ සෙවණැල්ලයට ආදරණීය සුවඳ රැගත් චීනයේ ප්‍රථම ශ්‍රී ලාංකික අවන්හල පසුගියදා චීනයේ බේජිං නුවරදී සිනාරා නමින් විවෘත කෙරුණි. ප්‍රවීණ ශ්‍රී ලාංකික ව්‍යවසායක චිරංජය උඩුමුල්ල මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ වූ මෙම සිනාරා අවන්හල ස්ථාපිත කර තිබෙන්නේ බේජිං නුවර චියාओयांग දිස්ත්‍රික්කයේ චියාओවායි සාහෝහිය. මෙම උත්සවය සඳහා චීනයේ ශ්‍රී ලාංකික තානාපති ගරු මජින්ත ජයසිංහ මහතා, නියෝජ්‍ය දූත මෙහෙවර ප්‍රධානී පූර්ණිමා ගුණසේකර මහත්මිය ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ. මෙම අවන්හලේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලාංකික අව්‍යාජ රසයන් බේජිං වෙත රැගෙන ඒම සහ විචිත්‍රවත් ආහාර සංස්කෘතිය හා පොහොසත් උරුමය සමරමින් චීනයේ සිටින 4000කට අධික ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලුම ජාතීන්ට අයත් ආහාර ලෝලීන්ට සුවඳවත් නිවසක හැඟීමක් ලබා දීමයි. චීනයේ ආරම්භ කළ ප්‍රථම ශ්‍රී ලාංකික අවන්හල සිනාරා සෑම දිනකම උදෑසන 11 සිට රාත්‍රී 11 දක්වා විවෘතව පවතී. සිනාරා චීනයේ වෙසෙන ශ්‍රී ලාංකේය ආහාර රටාවට කැමති ඔබට කෙරෙන මේ ආරාධනය.